අම්මට හුදු උදේ පාන්දරත් වෙලා මේ වදන වහී වගේ සිටි අඩ මගේ යාළුවෝ ඉන්නවද දන්නේ නැහැ. අඩෝ කවිනේ ඉන්නවද දන්නේ නැහැ නේ. උන්ගේ කඩ දෙකම තියෙනෝනේ. අරක ඉන්නවද දන්නේ නැහැ, මේක ඉන්නවද දන්නේ නැහැ. ඉක්මනට යන්න ඕනේ බලන්න. ඕ බස් එක විකුණගත්ත එක නම් හරි වාසි. නැත්තම් කීයක් කියනකො හදන්නේ මූච්චි වුණේ මූ අඩු කරලා ගත්තත් ලක්ෂ 7ක් යනවා. ඊට වැඩිය මට ලාභයි. කමිදු ඔව් බං කියපන්. අම්මට හුඩු මචං මම බස් එක විකුණනවා බං. අනේ බං බස් එක විකුණනයි මට මහා බූරුවෙක් නේ. එහෙම කියන්න එපා බං. බස් එකේ කොච්චර කියලා හදන්නේ උඹත් එදා කිව්වනේ. ඉතින් මම ඒකට ලක්ෂ 4යිනේ යන්නේ. ඒ වුණාට බං මං ලක්ෂ මේ 48කට විකුණුනේ. අනික බං ඌ ආපු බස් එක ගෙනත් දීලා සල්ලි ඉල්ලුවොත් ඉවරයිනේ. ඉතින් මං ට දුන්නා. හරි බං. මචං මේ මම වෑන් එකක් ගන්න බැලුම් බා. හයරයක් හරි යන්න පුළුවන් නේ. වෑන් එකක් ගන්න නෑනේ. මචං මං හෙට යනවා මේ අපේ තාත්තා කිව්වා වෑන් එකක් තියෙනවා කියලා. ඒක ගන්න යනවා මේ ඔබට මම සෙට් කරලා දෙන්නම් ඕන. ලක්ෂ 5කට මං ගේන්න යන්නේ. ඔබට ඕන ලක්ෂ 6කට මං විතර සෙට් කරලා දෙන්න. අනික උඹට ඕන නම් මොඩිෆයි කෑලි එකක් දාන්න පුළුවන් නේ. ඔක්කොම ලක්ෂ 10කට විතර මම වැඩි කරලා දෙන්නම් බං. සුපිරි මචං. මං හෙට එන්න. හරි මචං. මං හෙට එනවා. ඔබ මේ වෑන් එක ගෙන කීයට? මං අද හවස යනවා මචං. මේ අද හවස ගිහින් එනකොට කොහොමත් රෑ 1-2 විතර වෙයි බං. එන දුරයි. මේ කොළඹ පැත්තේ තියෙන්නේ. මේ අපි ඉන්න පැත්තත් එන දුරයිනේ බං. ඉතින් මං යනවා. හරි බං. එහෙනම් මට මේ උඹ කෝල් එකක් දෙනවද? නෑ බං. උඹ වරෙන් කොහෙට උදේට? හරි මචං මං ඒ උදේට එන්න. අඩෝ සුපිරි. නවීන් හොම්බොඩේ ඉඳපන්. ඔව් කියපන් බං. මේ ඒ වෑන් එක විශේෂත්වයක් තියෙනවා මචං. ඒ වෑන් එක මේ ෆෝන් එකට කනෙක්ට් කරලා ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අඩෝ නේ සිරාවට කියපන්කෝ. ඔව් බං දන්නවද ඉතින් මං කිව්වොත් ආයිත්. ඒක පොඩි කෑල්ලක් ඕනේ. ඒක මචං වෙන රුපියල් 40000ක්. ඔබට ඕන නම් මේක මම හයි කරලා දෙන්නම්. හැබැයි මේ රුපියල් 40000ක් ඕනේ මචං. මං ගාව තියෙන්නේ මේ වෙලාවේ ලක්ෂ 5යිනේ. ඒතකොට මම ලක්ෂ 5ක් දීලා වාහනේ ගෙනා මට අතේ සතේ නැතිනෝනේ. හරි මචං. වැඩේ කරමු. එතකොට කීයද බං ගාන? එතකොට මචං ගාන ලක්ෂ අවුල නැහැ. මම ලක්ෂ 10කට විතර වැඩේ කරලා දෙන්න. අවුල නැහැ බං. මට ලක්ෂ 10 කීයක් තියෙනවද බං? මේ රෑ වෙලාවනේ උඹලජ්ජිද ලයිට් දැම්මනේ. තාත්තනේ ලයිට් දැම්මේ. ඔව් බං ඔව්. මාත් යනවා මචං. අපේ ඉතින් ලයිට් දාලා මං යනවා. හරි මචං මං යනවා. අඩෝ සුපිරි හෙට වෑන් එක. මං හිතේ නෑ වෙච්ච ඉක්මනට වෑන් එකක් ගන්න එක්ක කියලා. බොසනා ඔබ දොර ඇරලා බරනවා. අරු මොන කඩේටද දන්නේ නැහැ ගිරක් දෙන්නේ නේ. කවින් ඔව් කියපන් බං. උඹ මොන කඩේට මේ වෑන් එක ගේන්නේ? කියන්න බෑ. මං කඩේ ඉස්සරහ නවත්තලා තියන්න. මේ 3යින් එකක් නේ. එහෙනම් උඹ වරෙන් වෑන් එක තියන්න දෙන්න. හරි මචං. හරි. අඩෝ වතන බදර ඇරලා බලනවා. අම්මට පට්ටයි බං. යමන් පටස් ගාලා. වෑන් එකක් ගන්න තියෙනවා හෙට. අම්මේ ඉක්මනට එන්නකෝ. එයි පුතේ. අම්මේ මං බස් එක විකුණනනේ. ඔව් ඉතින් මං ඒ සල්ලි වලින් ලක්ෂ 10ක් දීලා වෑන් එකක් ගන්නවා. අනේ හොඳයි පුතේ. හෙට උදේට මේ මම වෑන් එක ගේනවා. පුතේ එහෙනම් දැන් ඇවිත් නිදා ගන්න. හරි අම්මේ. ඔහම ඉන්න. අම්බේ එළි වෙන්න කිට්ටුව කොහොම හරි දැන් උදේට පාන්දර 4 වගේ. පස්සේ අරු වෑන් එක අම්මට හුඩු වෑන් එක ගෙනල්ලා කඩේ ලයිට් දාලානේ යන්න ඕනේ පටස් ගාලා. අඩෝ සුපිරි වෑන් එකක් යකෝ.
මොකක්ද ඔය වෑන් එකට කියනවා මම වෑන් ගැන නම් එච්චර දන්නේ නැහනේ. අර කවිනියනේ දන්නේ ඔච්චරට. ඕ බලන්න කවිනිය ඉන්නවද බලපන්. මම මේ කඩේ ඉස්සරහටනේ ගේනවා කිව්වේ අම්මට හුඩු. කවින් කවින් බයි නෝද බං කවින් අම්මට හුඩු ඕන මචං වෑන් එක ගෙනාවා. අඩෝ මේකද බං. අඩෝ සුප්පර් බං මේ වෑන් එක අඩෝ ලක්ෂ 6ට. අඩෝ සිරාවට බං. මට මොඩිෆයි කරේ නැතත් බං ලක්ෂයට ගන්න පුළුවන් යකෝ. උඹලට මාර chance පෑදෙන්නේ නේ බං. ආයෙත් ඉතින් දන්නවනේ බං උඹ මං වැඩක් කරොත් ආයෙත් ඉතින් මං දන්නේ නැතේ මොකද. අඩෝ ඒ බං අර ෆෝන් එකෙන් කනෙක්ට් කරන්න නැහැ කිව්වනේ. ආව බං. අඩෝ කනෙක්ට් කරලා බලමුකෝ. අම්මට උඩ උදේ පාන්දර වීගෙන එන්නේ. ඔව් නේ බං. මේ බලපන්කෝ. දොර අරින්න පුළුවන්. තව මගුල් තියෙනවා මචං. දෙපැත්තෙම දොර අරින්න පුළුවන්. තව එක දේවල් හිඟක් තියෙනවා. ඊට පස්සේ හෙඩ්ලයිට් දාන්න පුළුවන්. ඒක වහම මචං S2ද. පස්සේ මේ පිටිපස්සේ එක අරින්න පුළුවන්. ඇම්මක් නේද? ආයෙත් ඉතින් මොනව හානොද බං. අඩෝ සුපිරි බං මෙච්චර ගාන්ට බං මේ අඩෝ ලක්ෂ 6ට අඩෝ මෙච්චර වාහන අඩෝ. බොනම් බං දෙවියෙක් වගේ බං. මේ මම 4-7 ඇවිද හිටියේ වෑන් එකක් නැතුව. පින් සිද්ධ වෙනවා බං උඹට නා. අනේ මොනවද බං. උඹ එනම් මේ මචං මම රවුමක් දාලා ඉන්න ආසයි බං මේ මේක පැදලා නැහැ. මොකද්ද බං මේකට කියන නම? KDH අර මේ දසුන් ගාව තිබ්බ නේද බං මේ වගේ වාහනයක් වෑන් එක ගන්නේ. ඔව් බං මචං දස්සකින් මේ ඉල්ලුවා එදා ඌ දුන්නා. ඒකෙන් මට පුරුදුයි බං වෑන් පැදලා ගින්න. දැන් මචං මේ වෑන් එක උලන්නේ නැහැ. මම හිතුවේ වෙන මේ අර ඩොල්ෆින් වෑන්ද මොනවද ගොඩක් තියෙනවනේ මචං. ඔව් බං ඩොල්ෆින් තියෙනවා ගොඩක් කියලා කීයක් කියලා තියෙනවා බං වෑන් අර ලංකාවේ. ඒක රිපන්නේ අපි දොදන්න වෑන් කීයක් කියලා තියෙනවා. මම නැගලා යන්නද මචං රවුම? ඵලයන්. ඉස්සෙල් මං දොරවල් ටික වහගත්තා නම් ගොඩ. මේක වැහුවා. මේකේ වැහුවා. ඊට පස්සේ මේකත් වැහුවා. කොබලන් ඒක ඇරුණානේ. කොබලන් අඩෝ මේක වහන්නේ කොහොමද? අන්න හරි මචං. මචං අපි ගිහිල්ලා එන්න. අඩෝ මේකේ හෝන් තියනවද බං? ඔව් බං හෝන් තියනවද බං? ඔව් බං හෝන් නැති එනට. තුනක් කොහෙද තියෙන්නේ? කෝ සිරාවට? අඩෝ සුපිරිනේ බං. අර ඔම දාලා එන්න අතරින්. අඩෝ වාහන ඉස්සමට ගන්න ඕනේ මේ හුරුත් නෑ මට නම් එච්චර. ඉස්සරහට ගිහින් රවුම දාලා ආවා. අඩෝ කන්ට්‍රෝල් නම් සුපිරි. අඩෝ පාර ස්පීඩ් එකක් නේ තියෙන්නේ. යන්න පුළුවන්. අඩෝ වැඩි බ්‍රේක් ගන්න හොඳ නෑ යාගේ. ඔව් කොහෙද මේ අර දැක්කනම් ඉවරයි. වෙලාවට ඌ ඇතුළට ගිහිල්ලා තිබ්බේ. මෙතනින් හරව ගන්න ඕනේ. සිග්නල් ලයිට් හිටන් වැඩනේ ඉතින් ආයෙත් ඉතින්. ලක්ෂ 10ට මේ වගේ chance එකක් පෑදෙන්නෙම නැහැ. මෙන්න මෙතනින් අල්ලලා ගමු. පොලිසිය නෑනේ. වෙනදනම් පොලිසියෙන් හිටිය අද නෑනේ. පොලිසිය නැතේ යන්නේ මචං ගොඩනේ. පොලිසිය මෙතනින් කපලා ගමු. අඩෝ ලස්සනයි බං. මං කවදාවත් හිතුවේ මෙච්චර ලස්සන එකක් ගන්න හම්බෙයි කියලා. බලන්න අඩෝ සුපිරි බං. අඩෝ සිග්නල් ලයිට් පාර අම්මට සිරි වෙන්න තියවනේ බං. මචං මට මේක හදලා දීපන් හොඳේ සුපිරියට. ආයෙත් මොනවද බං බහන්නේ? හදලා දෙන්නම් ඉතින්. මට උඩ එහෙනම් මචං මං යනවා. උඹ හදලා තියනවනේ. හරි හදලා තියන්න. උඹට අද හවසේදී හදන්න පුළුවන්ද? අප්පෝ හදලා දෙන්න. අඩෝ මචං thank you බං මං යනවා. අඩෝ අම්මට කතා කරනවා. අම්මා හරි ආසාවෙන් හිටියේ. අම්මට කතා කරලා යනවා නරකම තමයි මගේ වාහනේ කියලා. මේ අම්මා හරි සතුටුයි. මේ ගේයි තයින් කරලා අලුත් ගියක් ගන්නත් ඕනේ. මේ ගේ දැන් පරණ වෙලානේ.
අර හරියෙන් තියෙන තට්ටු තුනේ අර ගේ අම්මේ එයි පුතේ මං ඔයා හිටියේ අන්නම් බබාගේ වෑහනේ අම්මෝ පුතේ හරි සතුටුයි අන්නර කවිඳු පුතානේ ඉස්සර කාලේ බස් එක තියේදී ඔය අඳුරනවනේ ඔව් අම්මේ බස් එක වගේ දැන් වෑනක් තියෙනවනේ ඔව් අපිට ඕනහක යන්න උනත් පුළුවන් අපි වටවන්දනාවක් වුණත් යා හරි එහෙනම් මං මේ පොඩි යවනක් ගිහලා එන්නම් අම්මේ හා පුතේ අම්බෝ ඇතියන්තන් ඒ වැඩෙත් කරගත් අඩුවර වෑන් එකක් තියෙන මගේ වෑන් එකක් දන්නේ නැහැ නේ ඉක්මනට යනවා අම්මේ මං ආවා ආවද පුතේ කෑමත් තියනෝ අම්මේ මං ඉස්සෙල්ලා මගේ මේ යාළුවා කසුනියා ගාවට ගිහිල්ලා එන්න ඇයි පුතේ උට එක එක නම් කියන්නේ උගේ ඇත්ත නමෙන් කියලා කතා කරනවා නෑ අම්මේ ඉතින් යාළු පිට එකට උට එක එක ඉස්කෝලේ කාලේ කසුනියා කිව්වේ එක එක නම් කිව්වනේ හරි පුතේ අම්මේ අර වෑන් එකේ මේ බස් එකේ සල්ලි වලින් මම ඒසයට ඇති මේ සල්ලි වගේ අප්පෝ පහිනෝ මේ සැටේ ඇති සල්ලි වගේ තියලා ඉක්මනට ගේන්නකෝ ඉක්මනට යන්න ඕනේ ලක්ෂය මේ 10ක් ගේන්න හා පුතේ පුතේ අම්මේ මම ඉක්මනට යනවා වහිනවනේ පෝ මොන මගුලක්ද මේ වැස්සත් අප්පිරියාවයි මොන මගුලකට මේ වැස්ස වර්ෂාව වහිනවත් දන්නේ නෑනේ මේ බලන්නකො කොහෙලා වැළුවත් තැක්කිරියාවනේ ඉක්මනට වෑන් එක නැගත්තා නම් ගොඩ අරුට කිව්වන ඒ කවිඳුවා කවිඳු කියලා කතා කවිඳුවෝ අනේ බං උඹ එක එක නම් කවුරුන් කතා කරන්නේ මොලවන්නව ගන්න බං මට කියලා හරි බං ආතල්ලයක් ගත්තේ බං මේ කාගේ බං මේ වෑන් එක අඩ උඹේ වෑන් එක බං අඩු සිරාවට මගේද බං අඩ උඹ තුපියට වෑන් හදලානේ ආයෙත් ඉතින් දන්නවනේ මං ගඩක් කරොත් අපේ තාත්තා තමයි මේ මොඩිෆයිඩ් කෑ ටික දාමයි කිව්වේ අඩ සිරාවට දැන් මේ VIP බාර් එකකුත් යවුවපා අඩු සිරාවට ෆෝන් එක කනෙක්ට් කරන්න ඇයිද බං බලපන් ඔය LED කියලා අඩෝ බං වණන්ගේ අම්මා තමයි මචං මම රවුමක් දාලා ඉන්නේ අම්මට පෙන්නලා එන්නම් අඩෝ අම්මා හරි සතුටු වෙයි බං හරි මම ගිහිල්ලා වරෙන්කෝ කපල ගන්න ඕනේ ගැම්මට ලයිට් තුප්පියට වැඩ කපල ගන්න ඕනේ මචං මං ගිහිල්ලා එන්න අඩෝ සුපිරි හෝන් ටිකක් තියෙනවා ඉක්මනට අම්මට පෙන්නන ගමටත් ඉවසිල්ලන්නේ බැහැපන් පුතේ අම්මේ හේ බම්බ මේ හැමතිස්සෙම මට කතා කර කෝකිත පුතේ මේ වෑන කුඹා නුන්ගේ වෑන වරන් ඇවිල්ලා වැදුනොත් ඔව් කොහේ හරි ඉවරයිනේ පුතේ කාගේවත් වෑන එක නෙවෙයි අපේ මේ මගේ වාහනේ අනේ පුතේ සිරෝට අම්මේ නගින්නකෝ අපි රවුමක් යන් අම්මා යන් ඉතින් අම්මට ඉස්සෙල්ලා යන්නද වෙන කවුරු එක්ක යන්නේ අම්මා නැගගෙන සීට් බෙල්ට් දාගන්න අපි හරවල යන් කසුණියගේ පිටින් තමයි නැත්තම් මට මේ එච්චර හොඳ වෑන් එක හදා ගන්න වෙන්නේත් නැහැ ඉක්මනට ගන්න වෙන්නේත් නැහැ අනේ කසුම් පුතාට නම් පින් සිද්ධ වෙනවා කාගෙද දන්නේ මචං කාගෙද දන්නේ නේ යන්නේ මේ වෑන් එක කවුරුණා පව් මේ දවස්වල ඇක්සිඩන්ට් වෙන තරම් මම මෙතනින් හරව ගන්න කවිඳුවෝ අම්මට හුඩු බොක්ක මචං මෙන්න ගෙනාව මචං වෑන් එක ඔව් බං ඔව් මේ මං යනනම් අර කඩේ මේ යනවා ආකාශේ පිය මෙතන ඇක්සිඩන්ට් එක තාම තියෙනවා අපෝ මන් දන්නේ පොලිසියෙන් ඇවිල්ලත් නෑනේ තාම අම්මේ දොර ඇරේ බලාගෙන හොඳේ
හරි පුතේ. ගොන්ට ගන්න ඕනේ. ඌන්නයක් ගහගෙන යන්න ඕනේ ගැම්මෙන් නැත්තම් වැඩකුත් නැහැ. අම්මේ නමං මේ කසින්දු ඉන්න තැනට යන්න. අම්මා බහින මෙතනින්. හා පුතේ. පින් සිද්ධ වෙනවා මේ වෑන් එක හරි එක්කන් ගියාට. ඇයි අම්මනේ මාව ඉස්සෙල්ලා බස් එක ගත්ත ගමනුත් එක්කන් ගියේ. ඌව මට මතකයි. බයින් යනවා එහෙනම් අම්මේ. හා ගොන්න කසින්දුවට නම් පට්ට විනක් හිටින්න ඕනේ. ඌටත් උතුරන්න හරියන්න ඕනේ. සල්ලි දුන්නේ නැහැ නේ ඌට. පටස් කාලා ගිහින් සල්ලි ටික දෙන්න. අච්චර හයියෙන් බ්‍රේක් ගන්න හොඳ නෑ. දැක්කම මිසික් වෙලා ගිහුව පාර. කවින් කවින් උඹ කොහෙද බං? අන්න එහෙම මගේ ඇත්තටම කියලා කතා කරපන් මචං. හරිද? හරි ඉව දාලා නේ. මචං මේ උඹේ අර ලක්ෂ 10 හරි මචං. උඹට මෙහෙම ගාන්න ඉතින් වාහනයක් ගන්න වෙන්නේ නැහැ. උඹට අවුලක් නැහැ නේ මචං. මොන අවුල්ද බං මේ සුපියට තියෙන වාහන? නෑ සල්ලි ප්‍රශ්න මං ඇහුවේ. අපෝ අවුල නෑ බං. thank you මචං. මේ මං දාලා එන්න බීච් එක පැත්තට ගිහින් එන්න. හරි මචං. අම්මව බීච් එක පැත්තට එක්කන් ගියා නම් අම්මත් සතුටු වෙනවා. මන්ට එක්කන් යනවද? ආනේ අම්ම එක්කන් එන්නේ ඉස්සෙල්ලා අපි යම් මේ ගියක් බලන්න. ගියක් මේ ගේ බීක් දන්නෑනේ. ඊට ඉස්සරහින් ගියක් තිබ්බ මන් දැක්ක මේ අතන තියෙන ගියක් බලන්න ඕනේ ඉක්මනට ගිහින්. එයක් හම්බුනොත් නම් සුපිරි. මේ හරින් තියෙන්න ඕන අන්න නරගේ සුපිරි. මේ හරි නවත්ත ගත්තා. වෙනකම් බැස්සම හරි. බලන්න. මේකේ සුපිරිනේ. ඔය මේ පෙරේද දාලා තිබ්බනේ පෝස්ට් එක. ගෙදර කවුද මේ වාහනේ විකුණ මේ සෝරි ගේ විකුණනවා ඇහුවා. ඔව් පුතේ. කීයකට වගේ දෙනවද? ලක්ෂ 35. මං හිට ගන්නවා. හරි. හිට එහෙනම් ගේකුත් යන්න ඕනේ. අම්බෝ මන්ද කීයක් කියලා වැඩ කරන්නේ අපේ අම්මට නම් හරි සතුටුයි. අර ගේ දැන් පරණත් වෙලානේ අපි තාත්තා හදපු ගේනේ. තාත්තාත් හිටියනම් කොච්චර ෂෝක්ද. ෂර්ට් මෙතනින් හරි. කෝ බලන්න අපි දැන්ට තියෙන ගේ නම් ඉතින් අවුලකුත් නෑ ඉතින්. තාවකාලිකව ඉන්න පුළුවන් නේ. අම්මේ මං ගෙයක් බැලුවා මේ හෙට අපිට යන්න පුළුවන්. අනේ පුතේ පුතාට නම් බුදු බවත් එනවා. හරි. එහෙනම් අම්මේ මම යනවා. කොහාටද? වෑනේ පොඩි ගමනක්. පුතේ. ඉතින් ඔයත් මේක රස වින්දන. මේ කතාව රස වින්දන. ඔයා දැම්මව subscribe කරලා like කරලා bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ දාපුවම ඔයා ගාවටම ගෙන්නව ගන්න හැකි. එහෙනම් කොල්ලා අපි කියා.